අද මම ඔයාලට අලුත් වීඩියෝ එකකින් ගෙනාවේ 6 ශ්‍රේණියට අදාළ තොරතුරු හා සංවේදන තාක්ෂණය විෂය ගැන. තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එක වචනේ ඉංග්‍රීසියෙන් කිව්වොත් information communication technology. information කියන්නේ තොරතුරු. communication කියන්නේ සංවේදනය. technology කියන්නේ තාක්ෂණය. ICT කියලා හැදිලා තියෙන්නේ තොරතුරු කියන වචනේ. ඒ කියන්නේ information කියන වචනයෙන් I අකුරත් අරගෙන communication කියන වචනයෙන් C අකුර අරගෙන technology කියන වචනයෙන් T අකුර අරගෙන ICT අපි ඔයාලා කවුරුත් කෙටියෙන් කිව්වොත් ICT කියලානේ කියන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණයට. අපි 6 ශ්‍රේණියට අදාළ පාඩම් මාලාව බලමු. පාඩ 3. පාඩ 3ට අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්ඩෙක්ස් කියලා. පළවෙනි මාතෘකාව තමයි පරිගණකයේ වැදගත්කම. අපි ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් importance of computer. දෙවෙනි මාතෘකාව තමයි පරිගණක විද්‍යාගාරයේ ආශ්‍රිතව භාවිතය. Use the computer laboratory safely. තුන්වෙනි මාතෘකාව මෙහෙයුම් පද්ධතිය හා ගොනු හැසිරවීම. Operating system and file management. හතරවෙනි මාතෘකාව යෙදවුම් මෘදුකාංග භාවිතය සඳහා මූසිකය හා යතුරු පුවරුව. Using mouse and keyboards to use application software. පස්වෙනි මාතෘකාව ඇල්ගොරිතම සහ ගැලීම් සටහන්. Algorithm and flow charts. හයවෙනි මාතෘකාව තොරතුරු රැස් කිරීමට හා සංවේදනය සඳහා අන්තර්ජාලය. Using the internet for collecting information and communication. අපි ඒකෙන් අද අපි කතා කරන්නේ මාතෘකා 6ක් තියෙනවා. ඒ මාතෘකා 6න් අපි මුලින්ම කතා කරන්නේ පරිගණකයේ වැදගත්කම කියන මාතෘකාවේ අනු මාතෘකා අංක 1. පරිගණකය හඳුනා ගනිමු කියන එක. Let's get to know the computer. ඉංග්‍රීසියෙන් කිව්වොත් let's get to know the computer. පරිගණකය හඳුනා ගනිමු. පරිගණකය මෙන්න මෙහෙම කතා කරනවා. මගේ නම පරිගණකය. පුංචි යාළුවනේ ඔයාලා කැමති නේද මං ගැන දැනගන්න? My name is computer. Dear kids, would you like to get to know about me? මේ සිංහලෙන් කිව්වම මගේ නම පරිගණකය. ඒකේ කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ my name is computer. පුංචි යාළුවනේ ඔයාලා කැමති නේද මං ගැන දැනගන්න? ඒක කොහොම ඉංග්‍රීසියෙන් කියන්නේ? Dear kids, would you like to get to know about me? ඊට පස්සේ පරිගණකය මෙන්න මෙහෙම කියනවා. මම ඔයාලගේ එදිනෙදා ජීවිතයට දවසින් දවස සමීප වෙන මිතුරා. මාව නිවසේ, කාර්යාලයේ, පාසල ආදී සියලු ස්ථානවල දකින්නට පුළුවන්. අපි ඒක ඉංග්‍රීසියෙන් මෙන්න මෙහෙම කියනවා. I am your friend who is coming closer to your day-to-day life. You can see me in your home, office, school, etc. මේකේ ඒ කියන්නේ මෙන්න මේ කියපු අපි දැන් කතා කරපු ඔයා මගේ මම ඔයාගේ දිනදා ජීවිතයට දවසෙන් දවස සමීප වෙන මිතුරා මාව නිවසේ කාර්යාලය ආදී සියලු ස්ථානවල දකින්නට පුළුවන්. ඒතර මේකෙන් වැදගත් වෙන්නේ මෙයා දකින්න පුළුවන් ස්ථාන කාර්යාලය නිවස පාසල ආදී හැම තැනකම දකින්න පුළුවන් කියන එක කියනවා. කලින් එකේදී වැදගත් වෙන්නේ කම්පියුටර්. එයා කියනවා එයා කවුද කම්පියුටරේ කියලා. ඊළඟට මෙහෙම කියනවා. මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි. සංකීර්ණ කාර්යයන් කාර්යක්ෂමතාවෙන් හා වඩාත් නිවැරදි ලෙස මගේ සහායෙන් කරගත හැකියි. මට ඔයාලට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. ඒ වගේම වේගයෙන් බොහෝ වේලාවක් වැඩ කිරීමට මට හැකියාව ඇත. ඔය ටික අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් I am a fast electronic device made to fulfill your needs. You can do complex tasks
efficiently and currently with my help. At the same time, I don't get tired as you. I can perform tasks for a long time with the same speed. මේකේ වැදගත් වෙන්නේ අවශ්‍යතා සපුරා ගන්න ගැනීම සඳහා නිපදවන ලද ඉලෙක්ට්‍රෝනික යන්ත්‍රයක් තමයි කම්පියුටරය කියලා කියන්නේ. මේ කියන කම්පියුටරේට කාර්යක්ෂමව සහ ඒ කියන්නේ සංකීර්ණ කාර්යයන් ඒ කියන්නේ බැරෑරුම් කාර්යයන් කාර්යක්ෂමව සහ වඩාත් නිවැරදි ආකාරයෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේමයි මිනිසා වෙන අපිට යම්කිසි කාර්යයක් කරනකොට වෙහෙස මහන්සිය දැනෙනවා. හැබැයි කම්පියුටරේට මහන්සිය දැනෙන්නේ නැහැ කියලා කියනවා. පළවෙනි ක්වෙස්චන් එක බැලුවොත් මෙම පාඩේ කතා කරන්නේ කවුද? Who is speaking in the passage? ඒ කියන්නේ දැන් මෙච්චරලා කතා කරපු පාඩවල කවුරු ගැනද කතා කරන්නේ කියන එක තමයි අහන්නේ. ආන්සර් එක බලමු අපි. මෙම පාඩේ කතා කරන්නේ පරිගණකය. The computer is speaking. එහෙනම් මේ කියන අපි දැන් මෙතෙක් වෙලා කතා කරපු පාඩවල කතා කරේ කවුරු ගැනද? පරිගණකය ගැන. Second question එක පරිගණකය තමන්ව කෙසේ හඳුන්වයිද? පරිගණකය කොහොමද තමන්ව හඳුන්වලා තියෙන්නේ කියන එක. What does the computer call itself? ප්ලාන්ස් එක බලමු. එයා හඳුන්වලා තියෙන්නේ ඒ තමන්ව මිතුරෙකු ලෙස හඳුන්වනවා. එහෙනම් කම්පියුටරේ කොහොමද? මේ කම්පියුටර් කියන්නේ ඉහත පාඩවල හඳුන්වලා තියෙන්නේ කොහොමද කම්පියුටරේ? තමන්ව මිතුරෙකු ලෙස හඳුන්වයි. It calls itself a friend. මිතුරෙකු ලෙස තමයි හඳුන්වලා තියෙන්නේ. තුන්වෙනි ක්වෙස්චන් එක. පරිගණකය කොහෙද දැකගත හැක්කේ? Where can we see the computer? කොහේ වෙන්න පුළුවන්ද අපිට දැක ගන්න පුළුවන්? බලමු කොහෙද අපිට දැකගත හැක්කේ කියලා. ආන්සර් එකෙන් අපිට පරිගණකය ගෙදර කාර්යාලවල සහ පාසල්වල දැකගත හැකියි. අපි ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් we can see the computer at home, office and school. නිවසේදී පාසලේදී කාර්යාලයේදී මේ කියන පරිගණකය දැක ගන්න පුළුවන් කියලා කියනවා. හතරවෙනි ක්වෙස්චන් එක. පරිගණකයේ කුමන වර්ගයේ උපාංගයක්ද? What type of device is a computer? يعني පරිගණකයේ මොන වර්ගයේ උපාංගයක්ද කියලා තමයි අහන්නේ. මොකද්ද වෙන්න පුළුවන් ආන්සර් එක? පරිගණකය වේගවත් විදුලි උපාංගය. පරිගණකය කියන්නේ වේගවත් විදුලි උපාංගයකි. A computer is a fast electronic device. පස්වෙනි ක්වෙස්චන් එක පරිගණකයේ උපකාරයෙන් අපට කුමක් කළ හැකිද? What can we do with the help of computer? මොකද කරන්න පුළුවන්? අපට සංකීර්ණ කාර්යයන් කාර්යක්ෂමව සහ නිවැරදිව කරන්න පුළුවන්. කළ හැක. We can do complex tasks efficiently and accurately. හයවෙනි ක්වෙස්චන් එක පරිගණකයේ වෙහෙසෙන්නේද? කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? Does the computer get tired? එයා අහනවා පරිගණකයේ වෙහෙසෙන්නේද? වෙහෙසෙනවද පරිගණකය? අරකට අනුව නම් අපිට කියපු ඡේද වලට අනුව නම් නැහැ. වෙහෙසෙන්නේ නැහැ. පරිගණකයේ වෙහෙසෙන්නේ නැහැත. No, the computers
does not get tired. කම්පියුටරේ වෙහෙසෙන්නේ නැහැ. හත්වෙනි ක්වෙස්චන් එක පරිගණකයෙන් කොපමණ කාලයක් වැඩ කළ හැකිද? How long can a computer work? පරිගණකයේ කොපමණ කාලයක් වැඩ කරන්න පුළුවන්ද කියලා. එය දිගු කාලයක් එකම වේගයෙන් වැඩ කළ හැක. It can work for a long time with the same speed. අටවෙනි ක්වෙස්චන් එක පරිගණකයේ දෛනික ජීවිතයකට වැදගත් වන්නේ ඇයි? Why is the computer important in daily life? Important in daily life. ඒ කියන්නේ පරිගණකයේ දෛනික ජීවිතයට වැදගත් වන්නේ ඇයි කියන එක තමයි අහන්නේ. බලමු වැදගත් වෙන්නේ මොකටද කියලා. එයා අපට ඉක්මනින් සහ නිවැරදිව වැඩ කිරීමට උදව් කරන නිසා. Because it helps us do work quickly and accurately. Thank you. පළවෙනි අනුමාත්‍රිකාව යටතේ අපි කතා කර පොඩ්ඩ. එහෙනම් අපි ඒ ගැන පොඩි හඳින් මේ මොනවද කතා කරේ ගැන කිව්වොත් කෙටියෙන් කම්පියුටරේ. කම්පියුටරේ ගැන තමයි අද අපි කතා කරේ. එතකොට මේ කම්පියුටර් කියන එක කොහෙදද භාවිතා වෙන්නේ කියලා කතා කරා. කොහෙදද භාවිතා වෙන්නේ? හෝම් නිවසේදී භාවිත වෙනවා. ඔෆිස් ඒ කියන්නේ කාර්යාලයේදී භාවිත වෙනවා. ස්කූල් පාසලේදී භාවිත වෙනවා. ඊට පස්සේ අපි කිව්වා මේක වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් කියලා. කාර්යක්ෂමතාවයෙන් භාවිත කරන්න පුළුවන් වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රය. ඊට පස්සේ අපිට මේ කියන වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයෙන් සංකීර්ණ කාර්යයන් කියන අපහසු කාර්යයන් ලෙහෙසියෙන් කරගන්න පුළුවන් කියලා කිව්වා. වඩා ලෙහෙසියෙන් ඒ වගේම වඩාත් නිවැරදිව කරගන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මේ කියන කම්පියුටරේට මහන්සියක් දැනෙන්නේ නැහැ කියලා කිව්වා. කම්පියුටරේ එහෙමත් නැත්නම් පරිගණකය සිංහලෙන් කිව්වොත් පරිගණකය. ඒ වගේමයි මිනිසට වගේ මිනිස්සයට වගේ නෙමෙයි කම්පියුටරේට වැඩි වේලාවක් එක දිගට වැඩ කරගෙන යාමේ හැකියාව තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ වෙහෙසෙන්නේ නැහැ මිනිස්සයට වගේ වෙහෙසෙන්නේ නැහැ. ඕනම වේලාවක් එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන් කියන එක කිව්වා. ඒ කියන්නේ බොහෝ වේලාවක් ඕනම වේලාවක් නෙමෙයි බොහෝ වේලාවක් එක දිගට වැඩ කරගෙන යාමේ හැකියාව පරිගණකයට තියෙනවා.